මේ ප්‍රශ්න. ඒ සංයෝගය දෙක හතර DNP සමග වර්ණවත් අවක්ෂේපයක් සාදයි. ඒ සංයෝගය ඇමෝනිය AgNO3 සමගද අවක්ෂේපයක් සාදයි. ඒ සංයෝගය ආම්ලීකృత K2Cr2O7 සමග ප්‍රතික්‍රියා කර B ඵලය සහ කොළපැයි ද්‍රාවණයක් ලබා දී B සංයෝගය ජලීය Na2CO3 වල ද්‍රාව්‍ය නොවේ කියලා දීලා දිනවා. ඒ සංයෝගය මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරි මම දැන් ওই ඡේදය දීලා තිබ්බ එක පොඩි chart එකකට ගත්තා. අපිට තේරුම් ගන්න ලේසි වෙන්න අපි දැන් බලමු. මුලින්ම දීලා තියෙන්නේ ඒ සංයෝගය දෙක හතර DNP එක වර්ණවත් අවක්ෂේපයක් සාදයි. මේ සියල් මේ ඔක්කොම ටික තියරි වල එහෙම් පිටින්ම අපිට උගන්වන කරුණු. ඒකින්ද අපි ලස්සනට ගොනු කරගන්න විතරයි මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන්නේ. එතකොට දෙක හතර DNP එක වර්ණවත් අවක්ෂේපයක් හදනවා නම් අනිවාර්යයෙන්ම ඒ වල තියෙන්න ඕනේ එක්ක ඇල්ඩිහයිඩය එක්ක කීටෝනය. අනිවාර්යයෙන්ම ඒ සංයෝග දෙකෙන් එකක් තිබිය යුතුමයි. ඊට පස්සේ කියලා දිනවා ඇමෝනිය AgNO3. ඒ කියන්නේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට්. ඔය කියන්නේ ටොලරන්ස් ප්‍රතිකාරකය. ටොලරන්ස් ප්‍රතිකාරකයක් එක්ක අවක්ෂේපයක් දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ තියෙන්න ඕනේ අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක්. සුදු අවක්ෂේපයක් ලබා දෙනවා. ඊට පස්සේ කියලා දිනවා ඒ සංයෝගය K2Cr2O7 ආම්ලික මාධ්‍යදී දැම්මහම B සංයෝගයයි කොළ පැහැති ද්‍රාවණයයි හැදෙනවලු. ඔය කොළ පැහැති ද්‍රාවණය කියන්නේ මොකද්ද? මෙන්න මේ Cr2O7 ඔක්සිහරණය වෙලා Cr3+ හැදෙන එකෙන් හැදෙන ඔන්න ද්‍රාවණය තමයි කොළ පැහැති ද්‍රාවණය කියලා අපිට දීලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම Cr2O7 ඔක්සිහරණය වෙනවා නම් අනිවාර්යයෙන්ම A කියන එක මොකද්ද වෙන්න ඕනේ? ඒ කියන එක B වෙන්න නම් ඔක්සිකරණය විය යුතුමයි. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන ප්‍රභේදයක්. ඊට පස්සේ කියලා දිනවා B සංයෝගය Na2CO3 වල ද්‍රාවණය නොවේ කියලා. එතකොට සිලබස් එකේම අපිට Na2CO3 නැත්නම් සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන එකම එක සංයෝගයක් දීලා තින්නේ. ඒ තමයි කාබොක්සිලික්. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම B ඇතුලේ කාබොක්සිලික් නැහැ. ඒ කියන්නේ A වලින් ඔක්සිකරණය වෙලා හැදෙන B වල කාබොක්සිලික් තියෙන විදිහක් නැහැ. එතකොට අපි බලන්න ඕනේ A ඔක්සිකරණය වෙන්නත් ඕනේ. හැබැයි ඔක්සිකරණය වෙලා හැදෙන ඵලයේ කාබොක්සිලික් නැති වෙන්නත් ඕනේ. අපි දැන් බලමු A වල ඔක්සිකරණ අවස්ථා ටික. එතකොට A කියන එක ඔක්සිකරණ වෙන්න නම් එක්ක ප්‍රාථමික ඇල්කොහොලයක් නැත්නම් තෘතීක ඇල්කොහොලයක් වෙන්න ඕනේ. එතකොට ප්‍රාථමික ඇල්කොහොලයක් ඔක්සිකරණය වුණාම හැදෙන්නේ අපි දන්නවා සිලබස් එකේ උගන්වනවා කාබොක්සිලික්. එහෙනම් අපි දැන් මේක නිගමනයකට ආවා කාබොක්සිලික් අන්තර්ගත වෙන්න බෑ කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ වල ප්‍රාථමික ඇල්කොහොලයක් තිබිය නොහැකි. හරි. එතකොට ද්විතීක ඇල්කොහොලයක් ඔක්සිකරණය කරොත් කීටෝනයක් හැදෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට B වල කීටෝනයක් තියෙන්න පුළුවන්. ඒකින්ද එක්ක ද්විතීක ඇල්කොහොලයක් තව තෘතීක ඇල්කොහොලයක් ඔක්සිකරණය වෙන්නේත් නැහැ. ඒකින්ද තෘතීක ඇල්කොහොලයක් තිබිය නොහැකි. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔක්සිකරණය වෙන්නත් ඕනේ. කාබොක්සිලික් හැදෙන්නත් බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම ද්විතීක ඇල්කොහොලයක් තියෙන්නත් ඕනේ. හරි. දැන් එතකොට අපි ලස්සනට මේ කරුණු ටික ගොනු කරගත්තා. එතකොට ඒ වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ එක්ක ඇල්ඩිහයිඩයක් එක්ක කීටෝනයක් අනිවාර්යයෙන්ම අග්‍රස්ත හයිඩ්‍රජන් එකක් සහිත ඇල්කයිනයක් සහ ද්විතීක ඇල්කොහොලයක්. ඔය ටිකම තියෙන උත්තරේ බලන්න. පළවෙනි එකේ තියෙනවා ඇල්ඩිහයිඩයක් ද්විතීක ඇල්කොහොලයක් තියෙනවා. හැබැයි අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් නැහැ. ඒකින්ද පළවෙනි උත්තරේ ගන්න බෑ. දෙවෙනි එකේ අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් තියෙනවා. ද්විතීක ඇල්කොහොලයක් තියෙනවා. ඒත් ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි නැහැ. ඒකින්ද මේ උත්තරේ ගන්න බෑ. මේකෙන් තියෙනවා අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් අවුලක් නැහැ. මෙතන තියෙනවා කීටෝනයක්. හැබැයි මෙතන තියෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලයක්. ප්‍රාථමික ඇල්කොහොලයක් තියෙන්න පුළුවන්ද? බෑ. ඊළඟ ගත්තොත් ඊළඟ එකේ අවුලක් නැහැ. මෙතන කීටෝනයක් තියෙනවා. අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් තියෙනවා. ද්විතීක ඇල්කොහොලයක් තියෙනවා. අපේ අවශ්‍යතා තුනම සම්පූර්ණ කරනවා. ඒකින්ද උත්තරේ වෙන්න ඕනේ උත්තරේ අංක 4.
අපි පස්වෙනි උත්තරේ දිගමට බලමු. මෙතන කීටෝනයක් තියෙනවා, අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලයක්. ඒකින්ද මේ උත්තරේ ගන්නත් බෑ. අපිට දැන් පැහැදිලි හොඳටම හරි උත්තරේ වෙන්න ඕනේ. උත්තරේ අංක 4.